නමුත් 2024 प्रिंसिपल मैं पत् वुणाට පස්සේ අතරම දින්දී මම පත් කරන්න මගේ වැඩ ටික කරගෙන යනවා උදව් කරපු අද මෙතන නොහිටියත් එතුමා ගැන කියනවා රෝහන් විසින් කරගෙන එතුමා අතර මට ශක්තියක් වුණා ධෛර්යයක් වුණා අද ජීවිතේ නොවිත නිසා තමයි එතුමාට දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එතුමාගේ ඉන්නවා මොකද එතුමාගේ කාලේ ඉතුරු ටික කරගෙන යන්න තමයි මට වාදිනේ ඉතින්දී හරි තීන්දුව ගන්න හරි දේ කරන්න මම පසුබට වෙන්නේ නැහැ. ඒවක් මාධ්‍ය සහෝදරයෝ දන්නවා අපි අවුරුදු 2010 දවල කරපු ටීම් අපිත් එක්ක මම අධ්‍යයනයක් මේකේ සභාපති විශේෂ කරගෙන මම උදාහරණයක් කිව්වොත් මේ ටූර්නමන්ට් එක 2022 70th නැෂනල් එක අපි කරනකොට එන්ට්‍රීස් 990යි. 2023 71 වෙනි ජාතික අපේ තරගාවලිය කරන එන්ට්‍රීස් 1162යි. 2024 දී 1302යි. මෙන්න ව්‍යසනයේත් එක්ක විශේෂයෙන් ක්‍රීඩා මිතුමාගෙන මම සඳහන් කරන්න ඕන මම එතුමාගේ මේ ගැන දුරකථනයෙන් විමසුවා එතුමා කිව්වේ නෑ රටේ ව්‍යසනයක් තිබ්බත් ඔබතුමාලට පුළුවන් නම් හැම පැත්තෙම සහයෝගය දක්වන්න රජයට මේ නැෂනල් එක කරන්න. හිස්ටරි එකේ මම දන්න තරමින් වැඩිම එන්ට්‍රීස් තියෙන වැඩිම ප්ලේයර්ස් සහභාගී වෙන උන 1525ක් කියන්නේ ලොකුම තරගාවලිය. ඒකත් එක්ක අපේ ටූර්නමන්ට් කමිටිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ඒ වගේම සියලුම දෙනා දැන් අපේ රෙෆරිලා ටෙක්නිකල් කමිටිය එක දැන් කෙටි දවසකින් ඉස්සරහට ප්ලෑන් වෙනස් කරනවා. අපේ ස්ටේඩියම් එන පෝස්ට් ප්‍රමාණය මදි. ඊට නමාතර පාස් උනගෙන ටෙක්නිකල් ඔෆිසර්ස්ලාට දෙන්න ඒවා මේ කෙටි දවසක් තුල 17 ආරම්භ කිරීමත් එක්ක අපි මේ ගත්ත චැලෙන්ජ් එක. මොකද අපි හිතුවේ නැහැ අපි හිතන් හිටියේ 750ක් 800කින් නවති. නමුත් අපි පුළුල් ප්‍රචාරයක් දුන්නා. මේක තමයි ඇත්ත කතාව. මේ සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් දුන්නා. नेशनल पूल का सीएल दिना में इंक्रीज अनिवार्य करा अनिवार्य में मैं टूर्नामेंट सहभागी पता अभी टूर्नामेंट 14ක් ගහලා රැංකින් टूर्नामेंट 14ක් අවුරුදු පුරා ගහගෙන ඉඳලා වසර අවසානයේ කරන එකම අන්තිම අවසාන टूर्नामेंट මම හිතනවා මේකත් එක්ක टूर्नामेंट කමිටිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මේකට සම්බන්ධ සියලුම අය ලොකුම පහසුතාවර පත් වුණා මෙච්චර ප්‍රමාණයක් ආපු නිසා. ඒකට අපිට අත්‍තරම මාධ්‍යමකින් අපිට සහාය දිගින් දිගටම ජනවාරි ඉඳන් මේ වෙනකන් අපිට ලබා දුන් සහයෝගය අපි කවදාකවත් තමයි දන්නවා අපි වේදනය දීමනාවක් ගන්න නැතුව තමයි මේ රාජකාරී කරන්නේ කියලා මම හිතනවා සියලු දෙනාම දන්නවා. 73 වෙනි ශ්‍රී ලංකා නැෂනල් බැඩ්මින්ටන් ශුද්ධාවලිය දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 24 වෙනිදා ස්ථාන දෙකක පවතින සූදානම් කළා තියෙනවා. අපි මුලින්ම පවත්වන්න සූදානම් කරේ දෙසැම්බර් 17 ඉඳලා දෙසැම්බර් 23 වෙනිදා වෙනකන්. ඒ වුණාට මේ අවස්ථාවේ අපිට ලැබුණ අයදුම්පත් සංඛ්‍යාව අනුව අපිට මේක තව දවසකින් දික් කරන්න වුණා. ඒත් එක්කම අපිට තව ක්‍රීඩා කිරීමට තව බෘහත් ක්‍රීඩාංගණයක් සොයා බැලීමට සිදු වුණා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ස්ථාන දෙකක මේ ක්‍රීඩා තරගාවලිය ශූරතාවලිය පැවැත්වීමට සූදානම් කරලා තිනවා. එකක් සාන්ත තෝමස් ගල්කිස්ස ගෘහස්ත ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණය. අපේ මෙවර අයදුම් පත්‍ර නිම කරා ඊයේ 11 වෙනිදා රාත්‍රී 12ට මේ පාර 2023 2024ට වැඩිය සෑහෙන වැඩි අයදුම් පත්‍ර සංඛ්‍යාවක් අපිට ලැබුණා. 1525. මේ හේතුවත් එක්ක අපිට අද සිට සෑහෙන වැඩ කටයුතු රාශියක් කරන්න වෙලා තියෙනවා මේ අයදුම් පත්‍ර සංඛ්‍යාව වැඩි වුණ නිසා. ඒ නිසා අපේ චීෆ් රෙෆරි සහ තවත් රෙෆරිස්ලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු වෙලා අද සිට ස්කෙඩියුල්ස් ඔක්කොම හදාන්න වෙනවා. ඒ ටික සීලෝම පටන් ගන්න තියෙන්නේ. ගිය පාර ඩිෆෙන්ඩින් චැම්පියන් ඉන්න විරේන් නෙන්දසිංහ සහ රනිල් කුමාරලගේ මේ අයදුම් පත්‍ර ලැබිච්ච සංඛ්‍යාව ඉන්නවා. ඒගොල්ලෝ මේ පාර තරගාවලියට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම
top ranking players ලංකාවේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට සහභාගී වෙනවා. මෙම තරගාවලිය කන්ඩක්ට් කරන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මගින්. ඒ සමගම මම කිව්වා වගේ ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේකට සම්බන්ධ වෙනවා. මේකේ මුදල් මේ පාර තෑගි සඳහා මිලියන් 2ක ප්‍රමාණයක් වෙන් කරලා තිනවා. ඒ මිලියන් 2 ජූනියර් ඉවෙන්ට්ස් වලට කියන්නේ under 11 ඉඳලා under 19 වෙනකනුත් සීනියර් කනිෂ්ඨ ඉවෙන්ට් කියන්නේ ඕවර් අවුරුදු 30න් ඉහළ අවුරුදු 70 වෙනකන් ඉවෙන්ට්ස් වලටයි විවෘත තරගාවලියේ තරගාවලි 5ට සිංගල්ස් ඩබල්ස් මික්ස් ඩබල්ස් වලට තමයි මේ මුදල් වෙන් කරලා තියෙන මිලියන් 2 මුදල් ප්‍රමාණය අපි වෙන් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ ආරම්භක උත්සවය දෙසැම්බර් 17 වෙනිදා 8:00ක ශාන්ත තෝමස් ගල්කිස්ස ගෘහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. ඒ තන් සිට මෙම ස්ථාන දෙකේම තරගාවලි මුල් වටේ තරගාවලි පටන් ගන්නවා දෙසැම්බර් 17 ඊට පස්සේ 18 වෙනිදා දෙවෙනි රවුම තුන්වෙනි රවුම ඒ වගේ 24 වෙනිදා අවසන් තරගාවලිය ශාන්ත තෝමස් ගල්කිස්ස ගෘහ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම මෙම තරගාවලියේ අවසන් තරග ටික 24 වෙනිදා පියෝ ස්පෝර්ට්ස් කියන සජීවී නාලිකාවෙන් Facebook ශ්‍රී ලංකා බැඩ්මින්ටන් Facebook සිළුම දෙනාට තරබන්න